දෙවියන් වහන්සේ ස්තුති ප්‍රශංසා ගෞරව මහිමය දෙමින් තවත් ඉරු දිනක උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛත්වය ඔබ සෑම සිළු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ජේසුස් පීඨයෙන් සුබ පාස්කුවක් කියලා කියමින් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා ඔබට සුබම සුබ පාස්කු මංගල්‍යයක් වේවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙතෙක් අපෝ දෙව්තින නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරපු හැම දිනාටම ප්‍රථමයෙන්ම ස්තුතියි. දේව ආශිර්වාදය ඔබ සමග වේවා. අපගේ දුරකථන අංකය 072 844 1424 077 844 1424. ඉතින් අපිට කතා කරන්නට පෙළඹෙන මේ තාක් අපි සමග සම්බන්ධ වෙලා මම හිතනවා අපෝ ඒ ඇයට ආශිර්වාදයක් වුණ හැම දෙනා ගැනත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා, ස්තුතිවන්ත වෙනවා. අද 2026 2026 පාස්කුව. එනිසා ජේසුස් වහන්සේ මරණේ කුණු වුණේ නැහැ මගේ ප්‍රේමවන්තය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම අද දේශනා කරන මාතෘකාව සූදානම. ඔබ සූදානම්ද? Are you ready? මොකද්ද සූදානම? ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටාසේම උන්වහන්සේ ආපහු එමෙතන නැවතත් එන්න යනවා. ඒ දවස නම් කවද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් හැබැයි ජේසුස් වහන්සේ දන්නවා. උන්වහන්සේ පොළොවේ ඉන්නකොට කියනවා ඒක දන්නේ නැහැ දේවදූතේවත් මමවත් කවුරුවත්. හැබැයි දන්නේ කෙනයි ඒ මගේ පියාණන් වහන්සේ, දේවතාත් එම දෙවියන් වහන්සේ කියලා. ප්‍රශ්නයක් නගිනවා මේ වෙලාවේ නැගෙනවා. මොකක්ද දන්නවද මේ ප්‍රශ්නය? දැන් ජේසුස් වහන්සේ කියනවා පිපාස ඇත්තෙනි මා වෙතට ඇවිත් නොමිලේ බීවා. මගෙන් බොන කවරකටවත් කවදාවත් පිපාසා නොවන්නේය. හැබැයි මෙහෙම කතා කරපු ජේසුස් වහන්සේ කියනවා මට පිපාසයි කියලා. එතකොට තිත්ත විනාකිරි බොන්ට බැරි තිත්ත කාඩිය මොහොදු 7ක් නේද? ඒ ඔසොප් දණ්ඩකින් ඔසවලා උන්වහන්සේගේ මුවට තබනවා. ඒකෙත් උන්වහන්සේ රස බලලා සියල්ල තීන්දුවයි කියලා තමන් වහන්සේගේ ආත්මය පියාණන් වහන්සේට බාර දෙනවා. මගේ ප්‍රේමවන්තය, දැන් මෙතනින් කතා කරන්නේ කුමක්ද? මේකම යෙසාය පුතේ 53 වෙනි යෙසායා පරිච්ඡේදයේ 4 වෙනි පදය බලන්න. කවුද මේ ජේසුස් වහන්සේ කියලා කියන්නේ? Who is Jesus? Who is Lord Jesus? කවුද මේ ජේසුස් වහන්සේ කියලා කියන්නේ? ඔව්, යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. මොකද්ද? කවුද මේ ජේසුස් වහන්සේ කියලා කියන්නේ? සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්. දැන් මොකද්ද පළවෙනි කියන්නේ? අපේ දුක උසුලාගත්තා වූ තැනන් වහන්සේ තමයි ජේසුස් වහන්සේ. ඔව්. දරාගත්තේ අපේ ශෝකය. අපගේ ශෝකය උන්වහන්සේ විසින් දරා ගන්න ලැබුවා. ඒ නිසා කියනවා මට පිපාසයි. මට දැන් ගොඩක් තෙහෙට්ටුයි, පිපාසයි. වතුරවත් බොන්න උන්වහන්සේට බැරි වුණා සෙනෙහවන්තය. ඒ කවුරු නිසාද? ඔබටත් මටත් අපටත් මාර්ගයක් විවෘත කරන්නට, ස්වර්ගයට පාර කපන්නට, ස්වර්ගයට එන්නව ඒ ප්‍රවේශයේ ඒ දොරටුව විවෘත කරන්න තමයි යේසුස් වහන්සේට එදා ඒ කැපවීම, එහෙම නැත්නම් ඒ පූජා වීම කරන්නට සිද්ධ වුණේ. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඔව්, ඊළඟ එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබු කෙනෙක්යි අපි සිතීවෝ. ඔව්. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසා. අපේ අපරාධ නිසා උන්වහන්සේ තුවාල ලැබුවා. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසා. අපේ අයුතුකම් නිසා උන්වහන්සේ නිඳා ලැබුවා, පොඩි කරනු ලැබුවා. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ තමන් වහන්සේ කරපිටට අන්න අපගේ දඬුවම බාරගත්තා. ඒක උස්සලා ගත්තා. අන්න එහෙම කරපු ජේසුස් වහන්සේට තවමත් ඔබෙත් මගෙත් හදවත විවෘත කළා නැද්ද? හෘදය නැමැති දොරටුව ඇරලා නැද්ද ජේසුස් වහන්සේට
ඇතුළට එන්න ඔබගේ ජීවිතේ 20යි 26යි මගේ ප්‍රේමවන්තය ජේසු ඔබ තුළ ජීවමානව අත්දකින සූදානම නැවති නිවසක් ගොඩනගා ගන්නට කොයි මොහොතක හෝ යේසුස් වහන්සේ පැමිණෙන්න ආසන්න බව පෙනෙනවා. යුද්ධයෙන් මතක තබා ගන්න යුද්ධය නතර කරන්නට බෑ. අපි යාඥා කරා ජේසුස් වහන්සේට ස්වාමිනී ඔබ වහන්සේ කිව්වේ අවි ගත්තෝ ඒ අවියෙන්ම විනාශ වෙනවා. අවිය ඔබ වහන්සේගේ මොකද්ද? මාගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය තමයි දෙපැත්ත කැපෙන දෙමුහත් කඩුව. අන්න ඒ අවිය අතට අරගෙන සමාදානයේ වපුරන්ට තමයි කිතුණුවන්ට අද දවස් සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් මොකද්ද වෙන්නේ? බලන්න සමාජ මාධ්‍යෙට ගියන් පස්සේ මොකද්ද වෙන්නේ? ඒකින් එක්කෙනා මතක තබා ගන්නට අනිත් කෙනා පරයා යමින් ඒ කෙනාගෙන් මොනවාද පාගාත් බලා ඒගොල්ලන්ගේ සිත් තුවාල කරනවා මතක තබා ගන්නට. ඒගොල්ලන්ව බේද කරනවා. මෙතෙන්දි ජය ගන්නට ඕන මතක තබා ගන්නට ඊශ්‍රායලවත් එවත ඉරානයවත් ඇමරිකාවත් නෙවෙයි මෙතන ජය ගන්නට ඕන සාමයයි මගේ සිරේවන්තය. මෙතන ජය ගන්න පරාජය වෙන්න ඕන යුද්ධයයි. එවත එක පුද්ගලයෝ එවත ජාති නෙවෙයි මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. මෙන්න මේක අපි දේශනා කරන්නට අවශ්‍යයි. අපිට තිබෙනවා කිතුණු සමූහයක් හැටියට එමෙතන උන්වහන්සේගේ දේව දාසයන් හැටියට එකිනෙක කෙනා විවේචනය කරන එකට වඩා තමන් විනිශ්චය කරගෙන දෙවියන් වහන්සේගේ මුහුණ සොයලා ඒ උන්වහන්සේගේ අභිමුඛත්වය දැකලා අනිත් කෙනාට ඒක ප්‍රවේශයක් ගන්නට අතදීමක් තමයි අපගේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපට තිබෙනා වගකීම කියලා මං විශ්වාස කරනවා. මෙදා පාස්කුවේ මගේ ස්නේහවන්තය එදා ක්නික්මයා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පෙරලා බැලුවොත් දැන් බලන්න උඹනා නැහැ. එතෙන්දි මොකක්ද පසු කර යෑම පාස්සෝ තමයි පාස්කුව කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ දේව දූතයා මෙන්න එදා ඒ මධ්‍යම රාත්‍රියේ මතක තියාගන්න හොඳට බයිබලයේ කියවගෙන බලන්න සෙනගට ඒ කියන්නේ මිස්රේ ඒ අයට පහර දෙනකොට ඒ මිනිස්යන්ට පහර දෙනකොට ඒ මිස්රේ ඉන්නා කුළුඳුලන් මැරෙනකොට මතක තියාගන්න පිරිමි දරුවන් මැරෙනකොට දෙවියන් වහන්සේගේ සෙනග උන්වහන්සේ ආරක්ෂා කරා. එනිසා දෙවියන් වහන්සේගේ දේව ජනතා පසු කර ගිහිල්ලා විරුද්ධවාදීන්ට දෙවියන් වහන්සේගේ දූතයෝ එහෙම දේව දූතයෝ පහර දීම තමයි පාස්කුව කියලා දා කිව්වේ. එනිසා යේසුස් වහන්සේට සිද්ධ වුණා තමන් වහන්සේ කරපිටට අපගේ පාපය, සාපය, රෝගය, පීඩාව, නින්දාව, අවමානය, පරාජය හැම දෙයක් බාර ගන්නට. මොකද අපි වෙනුවෙන් මේ තරම්ම කැප වුණ, අපි වෙනුවෙන් මේ තරම් නින්දාවන් විඳපු වෙන කිසිම ආගම් කතුරුවරයෙක් නැහැ මා ප්‍රියාදර සහෝදර සහෝදරීනි. ඒ නිසා අපි පාරටු කරගන්න ඕන කල්වාරි කුරුසිය නැමැති පූජාව පෞල්තුමා කියන වගේ මම මගේ ජීවිතයෙන් වෙන කිසිම දෙයක් පාරටු කරගන්නේ නැහැ. මම පාරටු කරගන්නේ එක තිබෙන්නේ ගලාතියාවු පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදය 23 වෙනි පදයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඒ පූජාව තමයි මම නිරන්තරයෙන්ම පාරටු කරන්නේ. Nothing is other than the crucifixion of the Lord Jesus Christ I should be able to boast, not anything else කියලා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබෙන්නේ ශුද්ධ බයිබලයේ මගේ ප්‍රේමවන්තය. එමනම් සූදානම කියලා කුමක්ද? දැන් යේසුස් වහන්සේ කල්වරි කුරුසියේ ඒ පූජාව ඒ යාගය ඉෂ්ට කරා. ඒක දැන් අවසන්. ඊට පස්සේ මොකද උනේ? මලවුන්ගේ නැගිට්ටා. දැන් එදා හිතුවා ඔක්කොම මොනවාද මේ හේරෝද් රජතුමා මේගොල්ලෝ ඔක්කොම හිතුවා පීලාත් එහෙම හිතුවා දැන් ඉතින් ජේසුස් වහන්සේ කෙනෙක් තවත් නැහැ. ඒ උන්වහන්සේගේ දේහය ලොකු අර මොනවාද ගල් ගුහාවක තමලා ටූම් කියලා කියන්නේ ඒකට දාලා මෙන්න ලොකු ගලක් තියලා වහනවා. මග්දලේ මරියා එනවා ඉස්සෙල්ලම් බලන්ට. දැන් මෙන්න මේ කතාව කියනවාද ශාන් දිසානායක කියලා තවත් කවුද දෙවියන් වහන්සේගේ සේවකෙක් කියලා කියා ගන්නා මිනිහෙක් මෙන්න මෙහෙම කියනවා. මං හිතන්නේ අද ඔහු පාරදුරේට ඊයේද අදද මං හිතන්නේ ආවා. අනේ මට හම්බෙන්න බැරුණානේ කනගාටුයි. මගේ සෙනෙහවන් සහෝදරයා සහෝදරිය මං හම්බුණා නම් ලෝක ක්‍රමයට ප්‍රතිඵල දෙන්නේ මේ දඬුවම් කරන්නේ එහෙම නැත්නම් චැලෙන්ජ් කරන්නේ මං කල්පනා කර මතෙව් 7:21 වෙනි පදයට මං ඔහු බාර දෙනවා. ඔහු මාගේ නාමයෙන් අර දේ කරා මේ දේ කරා මාගේ නාමයෙන් යක්කු දුරු කරා.
හැබැයි මාගේ නම බොරු කිව්වා කියලා නැහැ. මෙන්න මේ අයට කියනවා මම නම් උඹලව දන්නේ නැහැ. කවුද කියන්නේ? ජේසුස් වහන්සේ. කවුද උඹලා? කොහෙන්ද උඹලා ආවේ? අන්න උඹලාට තියෙන තැන සූදානම් කරලා ඒ තමයි අර නරක ආදී නැත්නම් අපාය නිරය අන්න ඒකේ තමයි උඹලා ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ කවදද වෙනකන්ද? සදාකාලෙන් සදාකාලටම නිරයේ දඬුවමේ කොටස්කාරයෝ උඹලා. එනිසා නුඹලට තිබෙන්නේ අන්න ඒකයි. මොකද නුඹලා මගේ නාමයෙන් බොරුව දේශනා කරා. නුඹලා මගේ නාමයෙන් බොරුව වැපුරුවා. මිනිස්සු මුලා කරා. මිනිසුන්ගෙන් සල්ලි කරා ගත්තා. එකෙක් කියනවා යේසුස් වහන්සේ මතක තබා ගන්න අර ඔළුවට මේ හිසට මේ ඉරු පායපයක ඉන්නේ. අනේ හිරු පායපිකා කියනවා ඒ තට්ට උන්වහන්සේ කියන කොහොමද දන්නවද කියන්නේ? එයා කියනවා තට්ට පාස්ටර් උන්වහන්සේ ආඳුරු මාතේ ගහගන්නේ. ඉතින් මගේ සෙනෙහා සහෝදරයා සහෝදරිය ඒ මිනිස්සයා කියනවා මොකක්ද දන්නවද? ජේසුස් වහන්සේ නම් කියන්නේ බූරුව පිටින්. හැබැයි මම යන්නේ බෙන්ස් කාර් එකෙන් කියලා කියනවා. මගේ ප්‍රේමවන්තය තවත් එක්කෙනෙක් උඩ ස්ටේජ් එකේ ඉඳලා වතුර බාල් 3ක්ද 4ක්ද බිමට වක් කරනවා පවිත්‍ර කරනවා කියලා එළිදරව් 22 17 වෙනි පදයේ වැරදියට අර්ථකථනය දක්වනවා. දැන් මේ වෙලිදරව් කියන්නේ මතු පැමිණෙන තිබෙන දෙයක්. මේක තාම සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණාන් පස්සේ දෙවියන් වහන්සේගේ සෙනෙහ එමෙත දේවදාසයෝ උන්වහන්සේ සමග සිටින්නා වූ ඒ උන්වහන්සේ තෝරාගත්තා පිරිස ඒ පිරිස ලබන්නා වූ ආශිර්වාදාත්මක අයිතීන් සහ කොහොමද වුන් ජීවත් වන්නේ දෙවියන් වහන්සේත් එක්ක කියලා තමයි ඒ එළිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ උගන්වන්නේ. නමුත් මේගොල්ලෝ මේක වැරදි අර්ථකථනයක් දීලා උඩ ස්ටේජ් එකේ ඉඳලා පල්ලෙහාට වතුර බාල්දිය අරගෙන 3ක් 14ක්ද වක් කරනවා. හරි කනගාටුයි නංගම් කියන්න නොසිදු වේවා. ඉතින් මගේ සෙනෙහවන් සහෝදරයා සහෝදරිය අපි මෙන්න මේ වගේ නාඩගම් විකාර කරන්නේ නැහැ. දැන් මග්දලායේ මරිය ඉස්සෙල්ලා මෙන්න යනවා මිනිය බලන්ට. සුවඳ ලාටු ඒ වගේම උදෑසන එළිය වැටෙන පස්සේදී යනවා බලන්ට. මෙන්න මේක මේ කතාව ගොතනවා කවුද? ශාන් දිසානායක කියනවා මේ මිනිස්සයා කියනවා බලන්ටකෝ ආදරය ජේසුස් වහන්සේට නැතිව ගියා. මරුනේ වේදනාවෙන්. කවුරු නිසාද? මග්දලායේ මරිය නැති හින්දා. මගේ සෙනෙහවන් සහෝදරයා සහෝදරි මේ යක්කු 7ක් ගහපු ගෑණි. වෙන එකෙක් අතිරේද මං හරි මේ මිනිහට ජෝඩු කරන්න ජේසුස් වහන්සේට. ඒ නිසා අනිවාර්යයෙන්ම මතේ 7:21 කියනවා මම උඹ නම් අඳුරනවා. මොකද උඹ තමයි මගේ දෙවන මනමාඩ හිටියේ කියලා. ඉතින් සෙනෙහවන් සහෝදරයා සහෝදරිය මෙන්න මේ වගේ වුන්ගෙන් පරිස්සම් වෙන්න ස්වභාව. මොකද්ද ගෲප් එක මම දැක්ක දාලා තියෙන මගේ නමත් එක තියෙනවා ගෲප් එකේ මෙන්න මේ කට්ටිය. මං කිව්වා මෙන්න මූ යකෙක් අයින් කරපන්. මේ ගෲප් එකේ නැත්තම් මම දැම්මම අයින් වෙනවා කියලා. ඒ වෙලෙම මිනිත්තුවක් දෙකක් ඇතුළත මම කොහෙද ගියා බලන්න මේ ලෝය කෙනෙක් හම්බෙන්න උවමනාකට එතෙන්දී වාහනේදී මම කිව්වා වහාම අයින් කරනවා මේ මනුෂ්‍යව කියලා. බොරුකාරයන් ඇතුළු කරගන්න එපා. සාතන් දිලිසෙන දේවදූතයා වගේ මතක තබා ගන්නට දේවදූතයන්ගේ වෙස් ගන්නවා. දෙවනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉඳලා බලන්න සාතන් පවා දේවදූතෙක්ගේ ස්වභාවයට වෙනස් වෙලා මිනිසුන්ව නොමග යවනවා කියලා සුද්ධ බයිබලයේ කියන මොකක් සඳහාද? දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේ තුළ තිබුණා වූ ඒ සුභාරංචිය එහෙම නැත්නම් ඒ ආලෝකය ඔවුන් තුළ නොබැබලෙන පිණිස මේ ලෝකයේ යක්ෂයා දෙවිවරු මේ ලෝකයේ දෙවියා වන යක්ෂයා මිනිසාගේ සිත නැමැති ඇස අන්ධ කරලා කියලා දෙවනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ පද කියව ගන්නට දේ වචන නිකන් ගෙදර තුරු කරගෙන ඉන්න එපා. හරි පැත්තකට තියලා දිහා වෙලාවට ප්‍රශ්නයක් පස්සේ තමයි අපේ අය බයිබලයේ කියවන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් කියවනවා. ටෙලිෆෝන් කෝල් එකක් ඉවර ගත්තා නම් මම දැන් දේ වචන කියනවා. අනිත් ඒවාට මුන්ට කියවන්න බෑ. මතක තියාගන්න. හරි එතන දාත්කක්ම හැදිලා. ඉතින් හොඳට මතක තියාගන්න සෙනෙහවන් සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ කියවන්නේ නැති එක මතක තබා ගන්නට ඇත්තටම ඉබේම කාලකන්ණියෙක් වෙනවා. ඒ මිනිහා කන්න අමතක කරනවද? වතුර බොන්න අමතක කරනවද? මතක තියාගන්න කක්කුසියන අමතක කරනවද? එදිනා ජීවිතයේ අවශ්‍ය කරන දේවල් මුණකට හොදන්නේ මේක දාඩි දාන හොදගන්නේ නැද්ද? දැන් ගිය පාර මං කිව්වා මේ ඉරිදා වෙන්න කලින් වහින්න ඕනේ. වැස්සනේ පොඩ්ඩක් හරි හොඳයි. මම දෙවියන් වහන්සේ ප්‍රශංසානි වර්ෂාව දීර්ඝ කරන්න ඕන. තවත් වැඩියෙන් දෙන්න ඕන. මම දෙවියන් වහන්සේ පොඩක් ඊයේ පොඩක් රණ්ඩු වුණා. මොකද පොඩ්ඩක් දෙන්න එකයි ඉන්නේ. ඔක ටිකක් දෙන්න බෑද? මම ඇවිල්ලා ඔක දෙන්නේ. දෙන්න කියලා කිව්වා රෑ. මහරයකට විතර. පොඩ්ඩක් එන්නේ වැහලා හයියේ ආව නතර කරා. බැලන් ගියා. හොඳයි. ඉතින් මගේ සෙනෙහවන් සහෝදරයා සහෝදරිය ඒක නෑ දැම්ම ගන්නෑ.
මම. මොකද හේතුව මට එහෙ සුවාගෙත් මේ මිනිහත් කරන්න බෑ කියලා හිතයි. ඒ නිසා දැම්ම ගන්න එකක් නැහැ. ඉතින් මගේ ස්නේහවන්තය අද මම ඔබට කතා කරනවා කාරණා දෙකක්. ඒ කියන්නේ පළවෙනි කාරණා තමයි the power of the resurrection. ඒ කියන්නේ මලවුන්ගෙන් උත්ථාන වුණා බලය අපි ළඟ තිබෙනවද? ඒ කියන්නේ ඔබ තාමත් අදහන්නේ මරුණ ජේසුස් වහන්සේද? එමෙතන උත්ථානව මලවුන්ගෙන් නැගිට්ටා වූ ස්වාමින් වහන්සේගේ දරුවෙක්ද කියලා මම ඔබ අහනවා. එහෙමනම් ඔබ කියන එක්කෙනා පස්සපස්ස යන්න එපා. ජේසුස් ඔබ තුළ ජීවමාන වැඩ සිටිනවා නම් කියන්ට ඒ ජීවනයේ වචනේ අරගෙන ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ජයග්‍රාහිකයි. කරන්නට බැරි දේ ඔබ කරන්න ඕන. ඔව් ඔබ වහන්සේගේ නාමයෙන් මට කරන්න පුළුවන්. මොකද්ද කියන්නේ? මා බලවත් කරන්නා වූ තැන් වහන්සේ තුළ මට සියල්ල කළ හැක. එකක්වත් කරන්න උත්සාහ කරන්නේ. හරි නිකන් නිදි කුඹා වගේ. You all are like mimosa plant. Be careful. හරි. ඒ නිසා මතක තියාගන්න නිදි කුඹ ගහක් වගේ ඉන්න එපා. මතක තියාගන්න. ඔබ හරියටම අර පශ්චූර් ආශිර්වාදයෙන් පිරුණා වූ දේව ජනතාව බවට පත් වෙන්න. නැත්නම් වැඩේ වරදිනවා. අතෙන්ද කියනවා ඇයි තාත්තේ ඇයි දෙවියනි ඔබ වහන්සේ මාව අත්හැරියේ කියලා අහනවා. මගේ සෙනෙහවන්තය හොඳට මතක තියාගන්න අල්ලා කියලා දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ අපේ නෙවෙයි. මොකද අපේ දෙවියන් වහන්සේ මරුණාන් පස්සේදී කන්‍යාවන් 72ක් දෙන්නේ නැහැ. හරි. දැන් මේකේ කීන බැරි 72ක් දුන්න කොහොමද? ඉතින් මගේ සෙනෙහවන් සහෝදරයා සහෝදරිය උන්වහන්සේ අපිට දෙන්නේ මොකද්ද? සදාතනික ජීවිතය. දැන් බලන්න මේ වෙනස මේ අල්ලා සහ අපි අදහන්නා වූ සැබෑ ඒක ජනිත මතක තව ඒක ජාතික පුත්‍ර ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එකම සැබෑ වූ දෙවියන් වහන්සේ ප්‍රියන් වහන්සේ one god අපි උන්වහන්සේ කියන ජෙහෝවා ජයිරේ මට සියල්ල සපේන ස්වාමීන් ඊළඟට ජෙහෝවා මොනවාද රාෆා මාව සුව කරන ස්වාමීන් ජෙහෝවා ශම්මා උන්වහන්සේ අප සමගයි. ජෙහෝවා සිඩ්කෙනු උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඊළඟට යෙහෝවා රූවා ඒ කියන්නේ අපගේ එඬේරාණන්. යෙහෝවා ශාලොම් උන්වහන්සේ තමයි අපගේ සමාදානය සාමය. ඉතින් මගේ සෙනෙහවන්තය ඒ වගේම කියනවා මේ පොළොවේදී තමයි අවාහ විවාහ වන්නේ. මේ පොළොවේ තමයි මේ තිබෙනා අවයව මතක තබා ගන්නට ලිංගිකත්වය ක්‍රියාත්මක. නමුත් ස්වර්ගයට ගියන් පස්සේ මොකද වෙන්නේ? ඒ අවයව නැහැ. අපි හරියට දේව දූතයන්ට සමාන වෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනෝනේ කන්‍යාවන් 72 අපිට දෙන්නේ නැහැ කියලා අවයව නැතු ගැනුවර මොනව කරන්නේ? ඉතින් මගේ සෙනෙහවන් සහෝදරයා සහෝදරිය හරි ඔය තරම් ජේසුස් දෙවියන් වහන්සේ මෝඩද? ඉතින් හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන ඔය අල්ලා කට්ටියට ඒක හින්දා ඔබ අපේ දෙවියන් වහන්සේ පිළිගන්ට උන්වහන්සේ ඔබට එතකොට යුද්ධ කරන්න ඕනේ ජය දෙනවා. යුද්ධකින් දිනලත් පොඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. කෙටි කාලයක් ආණ්ඩු කරන්න පුළුවන්. ඊළඟ තවත් කවුරු ඇවිල්ලා යුද්ධ කරලා ඒ අය පරාජය කරනවා. මතක තියාගන්න. ඒ නිසා යුද්ධයක් කියලා කියන්නේ මොකක්ද දන්නවද? අපි ඇතුළේ තිබෙනා මේ ආත්මික යුද්ධයක්. අපි අවයව එක එකට විරුද්ධව ක්‍රියා කරනවා. මොකද මානසික තෘෂ්ණාවට අපි අහු වෙලා ඉන්නවා. ඒක තමයි කියන්නේ 1 යොහාන් දෙවෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 14 පොඩක් කියවන්නකෝ. 1 යොහාන් දෙවෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 14 ඉක්මනින් කියවන්නකෝ. ඒතර පැහැදිලිව මම කියන්නේ මොකක්ද කියලා. මගේ ප්‍රේමවන්තේ බයිබලයේ මම දේශනාවේ බයිබලයේ වචන කියද්දී ඔබට පුළුවන් නම් කරුණාකරලා මා සමග බයිබලයේ දිහා බලන්න ඕ. ලෝකයටවත් ලෝකෙහි තිබෙන දේවලට ප්‍රේම නොකරන්න. මොකද දැන් කියන්නේ ලෝකයේ බදංගින්ට එපා. ඒ තිබෙන දේවල් නැති වෙන්න යනවා. යේසුස් වහන්සේ කිව්වා අහස නැවතක දවසක පහව යනවා. ගින්නෙන් දැවි යනවා. පොළවත් ගින්නෙන් පිච්චෙන අළු වෙනවා. හරි? නමුත් දෙවියන් වහන්සේගේ වචනේ මගේ වචනය තුළ පවතින මිනිහා මතක තබා ගන්න සදාකාලෙන් ජීවත් වෙන මොකද දෙවියන් වහන්සේගේ වචනේ එක මතක තබා ගන්නට වචනය එක අකුරක්වත් පහ නොවන්නේ කියලා තමයි ස්වාමින් වහන්සේ වදාළේ මගේ ප්‍රේමවන්තය එක අකුරක් not only one word not only single word quit from the word of another God my dear brothers and sisters and it is the everlasting, eternally, we are going to be blessed if you are grounded by the word of God. My dear brothers and sisters. Okay, Yavan? යමෙක් ලෝකයට ප්‍රේම කෙරේ නම් පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුල නැත.
ඔව්. මක්නිසාද ලෝකෙහි තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාව අන්න බලන්න මාංශ තෘෂ්ණාව කන්‍යාව දවි 62 72 හම්බෙන්නේ නැහැ. මාංශ තෘෂ්ණාව. අන්න ඇස්වලින් එකක් දිහා බලලා සතුටු වෙන්නේ නැහැ. අද ඉන්න ළමයි එහෙම තමයි. අද එකක් දිහා බලලා. අද එක්කෙනයි තව මාසයෙන් තව එක්කෙනයි. ඔව්. ජීවිතයේ අහංකාරකම අහංකාරකම අපි තමයි ලොක්කෝ. එහෙම කියන අය සොක්ක වෙනවා සෙනෙහවන්තයෝ. දෙවියන් වහන්සේගේ නොව ලෝකයෙන් වේ. අන්න ඒවා තාත්තගෙන් නෙවෙයි. ඒවා දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. ඇවිල්ලා ලෝකය. මොකද ලෝකයක් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේ. ලෝකය මේ ලෝකේ ජීවත් වෙන මනුෂ්‍යයා එයාගේ තෘෂ්ණාව පහව යන්නේ නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලම පවතින්නේ. දෙවියන් වහන්සේ කැමැත්ත කරන මිනිහා සදාකාලටම පවතිනවා. දැන් මේක තමයි the power of the resurrection of God. The power of the resurrection of God. එතන කියන මොකද්ද? මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද? ඒලොයි ලාමා සබක්තානි. මාගේ දෙවියනි. දැන් මේක අරගෙන කතා කරන මේ සමහරට ඉස්ලාම් අනිත් ඇයි මේ මෙච්චර බලවත් දෙවියා මේ පොළොවේ ඉඳි දරක් කරා මේක කරා මලුන්ගේ නැගිටෙව්වා හාස්කම් කරා මූද මත ඇවිද්දා. දැන් මේ කෑ ගන්න තව දෙවියට කතා කරනවානේ. මතක තබා ගන්නට සෙනෙහවන්තය බයිබලයේ අපි දකින දෙයක් තමයි දේවත්වය කවදාවත් මරන්න බෑ. එනිසා සම්පූර්ණ දෙවියන් වහන්සේසේම සම්පූර්ණ මිනිසා හැටියට ජේසුස් වහන්සේ මේ පොළොවේ ජීවත් වුණේ. මතක තියාගන්න. උන්වහන්සේ මතක තබා ගන්නට සම්පූර්ණ මිනිසා සහ සම්පූර්ණ දෙවියන් වහන්සේ. හැබැයි දෙවියන් වහන්සේගේ ආත්මය යේසුස් වහන්සේ වෙතින් ගත්තා. මොකද දෙවියන් වහන්සේව මරන්න පුළුවන් කමක් නැහැ. මගේ සෙනෙහවන්තයෝ ඔන්නෝක තේරුම් ගන්නකොට තමයි ප්‍රමාද වැඩි. ඒ නිසා හිතන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේලා පොඩ්ඩක් බාලයක් එහෙම නැත්නම් යටින් හිටිය එක. නමුත් මෙතන කියනවා යෝහාන් කියවන්නේ යෝහාන් 8 මං හිතන්නේ 55 58 වෙනි පදේ මොකද්ද කියන්නේ? යෝහාන් 8 58 සහ 59. යෝහාන් 8 යෝහාන් 8 57 ඉඳලා 59 බලන්න යෝහාන් 8 book of St. John chapter 8 verse number 57 to 59 මොකද්ද කියන්නේ? එබැවින් දෙවිවරු නුඹ තවම අවුරුදු 50ක් වයස නැතුව දැන් දෙවියන් වහන්සේ පුත්‍ර යේසුස් වහන්සේ මෙන්න යුදෙවරුන්ට කියනවා මතක තබා ගන්නට මොකද්ද කියන්නේ? නුඹලා ඇවිල්ලා මේ දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. නුඹලා ඇවිල්ලා නුඹගේ පිය වූ යක්ෂයාගෙන්. ඌ ඇවිල්ලා බොරුකාරේ. පටන් ගෙම්ම ඉඳලා උත බොරුව කරේ. අන්න උඹලා බොරුවට මුලාවට අහු වෙලා. ඒ නිසා නුඹලා ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. උඹලා කොහොමද ආබ්‍රහම්ගේ පුත්‍රයෝ කියලා කියන්නේ? නුඹලා ඇවිල්ලා යක්ෂයාගේ පුත්‍රයෝ කියලා මෙන්න යේසුස් වහන්සේ තර්ජනාත්මක එහෙම නැත්නම් අභියෝගාත්මක උන්ට පණිවිඩයක් දෙනවා. එතකොට කියනවා උඹට තාම අවුරුදු 50ක් නෑ මිනිහෝ. මේ යේසුස් වහන්සේ 50ක් නෑ. You are not even 50 years. In your age, of your age. How come that you say that you before Abraham you were there? මොනවායි කියන්නේ? යේසුස් වහන්සේ උන්ට කතා කර සබවක් නුඹලාට කියමි. ආබ්‍රහම් උපදින්නට පළමුවෙන් මම සිටිමි. Verily I say unto you, before the born of Abraham that I was there, I was in heaven. Then who Jesus is, my dear brothers and sisters? Can you ever tell me that who Jesus is? කවුද යේසුස් වහන්සේ කියලා කියන්නේ? ජේසුස් වහන්සේ සැබෑ වූ එකම දෙවියන් වහන්සේ. මතකද? ස්තේපන් කෑ ගහනකොට මොකද උනේ? ස්වාමියෝ ජේසුස් වහන්සේ උට ගල් ගහලා මරනකොට මොකද උනේ? මෙන්න වහන්සේට මගේ ආත්මය බාරයි කියලා. එහෙනම් කියන්න තිබුණා දෙවියන් වහන්සේ පියාණන් වහන්සේට බාරයි යේසුස් වහන්සේ නම නෑ. ස්තේපන් ආත්මෙන් තේරුම් ගත්තා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනයි කියලා. මගේ සෙනෙහවන්තය මෙන්න මේක තේරුම් ගන්න බෑනේ දසපනත මේක තේරුම් ගන්න බෑනේ. ඉතින් හොඳට මතක තියාගන්නමු දෙවියන් වහන්සේගේ දේව ආත්මයෙන් මතක තියාගන්න ආශිර්වාද ලබන්න නම් අපිට දුන්නා මේ ගැලවීමෙන් පසුබට නොවි ඉදිරියට යන්න ඕන. සූදානම කියලා කියන්නේ ඒකයි. හැම මොහොතකම ජේසු කොයි මොහොතේ ආවත් නැවත පැමිණීම කොයි මොහොත සිද්ධ වුණා මම ඒ පැමිණීමට සුදුසුෙක් වෙනවාමයි ස්වාමිනී. දොස් පවරන්නේ නැති හෘද සාක්ෂිය මට දුන්න මැනව කියන්න දෙවියන් වහන්සේ ඔබ මතක තියාගන්න නිර්භීත වෙන්න. දොස්
පවරන හෘද සාක්ෂිය දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ සෙනෙහවන්තය. අපගේ සිත අපිට දොස් පවරනට මොකද කියන්නේ ජේසුනි මට වැරදුනා මං ඇසෙන් පව කරා මගේ මුඛයෙන් පව කරා මං කන් දෙකෙන් පව කරා ඒ වගේම මගේ දියත් වලින් පව කරා මගේ මුළු ශරීරයෙන් පව කරා පියාණනි මට සමාව මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් අනිවාර්යයෙන්ම දේව තාත්තා ඔබටත් මටත් කමා වෙනවා. අන්න එවැනි කමාවෙන් මතක තබා ගන්න ලබාගෙන සූදානම් වෙන හදවතක් අපිට තිබෙන්න ඕන. ජේසුස් ජීවත් වෙන හදවතක් අපිට තිබෙන්න ඕන. ඒක තමයි 2026 පාස්කුව ආශිර්වාදාත්මක පාස්කුවක් බවට හැරෙන්නේ. එතකොට මතක තියාගන්න ඔබ ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් ඔබට ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා ඉහළින් ඉඳලා දෙවියන් වහන්සේ ඔබ සුරක්ෂා කරනවා. ඒක තමයි ලොකුම ඉන්ෂුරන්ස් කම්පැනි අයිතිකාරය තමයි අපගේ ජේසුස් වහන්සේ. මොකද උන්වහන්සේ අහසත් පොළවත් මුහුදත් මේ හැම දෙයක්ම සංරක්ෂණය කරනවා කියලා නෙහෙමියා 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියන දෙවියන් වහන්සේ වනාහි අහසද පොළවද පොළයට තිබෙනා මේ සියන ජලයද මේ හැම දෙයක්ම වදාළ සහ ඒවා සංරක්ෂණය කරන්නා වූ දේවතාත්තා කියලා තමයි දෙවියන් වහන්සේගේ වචනය අපිට. එහෙනම් හොඳම ඉන්ෂුරන්ස් කම්පැනි තමයි අපි කොටස්කාරයෝ. මතක තිබා. අපි ජේසුගේ හස්තේ ජීවත් වෙන ජීවමාන පිරිසක්. ඒ නිසා මරණය අපිට කිසිසේත්ම පාඩුවක් වෙන්නේ නැහැ. ස්වර්ගයේ කවුළු හැරලා සූදානම් නැමැති අපි ගෙදර ඉන්නකොට මතක තබා සූදානම් නැමැති අපි ශරීරයේ ඉන්නකොට ජේසුස් වහන්සේ මේ කූඩාරම පහවෙන්ට දීලා අපගේ ආත්මය උන්වහන්සේ ළඟට ගන්නවා. මෙන්න මේ සතුට තියෙන්නේ කිතුණුවට පමණමයි. මොකද කිතුණුවට අවශ්‍ය නැහැ මතක තබා ගන්න. අරය වෙලා ඉපදෙන්නේ මෙයා ඉපදෙන්නේ හරකෙක් කියලා ඉපදෙන්නේ බල්ලෙක් කියලා ඉපදෙන්නේ කුකුලෙක් කියලා ඉපදෙන්නේ එහෙම අවශ්‍ය නැහැ. අපි එහෙම මතකද තැන් තැන් ඉපදී යන්නේ නැහැ. මැරුණා එක්වරක් ඊට පස්සේ මොකද වෙන්නේ? එක්කෝ අපාය එක්කෝ ස්වර්ග මේ දෙකේ එකට යන්න වෙනවා. ඉතින් කැමති එක තෝරගන්න දැන් මිදලා. දැන් මිදලා ඇප්ලිකේෂන් එක පුරවලා තියාගන්න. කල්පනා කරන්න මගේ නම ස්වාමිනී ඔබ වහන්සේගේ අතේ තිබෙනා ජීවන පොතේ ලියවී තිබේද? මතක තබා ගන්න. ඒක අහන්න. එතකොට ඒක අහලා අහන්න my name is written there in the book of life which is possessed by you, Lord Jesus. You have to ask that. It may be a silly question, but you have to ask, and you have to rectify yourself, examine yourself, and rectify yourself as well, and edify. Most important edification is the word of God, my dear brothers and sisters. ඔබට ඉගෙන ගන්න තිබෙනා හොඳම දේ තමයි වචනයෙන් ඔබ දැනුවත් වෙන්න. නැත්නම් මේ ගමන යන්න බෑ. ඒ නිසා මගේ සෙනෙහවන්තය 1 යොහාන් 3:17 කියන්නේ කුමක්ද? 1 යොහාන් 3:17 කුමක්ද එතන කියන්නේ? 1 යොහාන් 3:17. ඔව්. නමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔවුන් අනුකම්පා නොකළොත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? මම අහන ප්‍රශ්නයක් තව දෙවියන් වහන්සේ තුළ. දැන් පොහොසත් කියලා කියා ගන්නා දේවදාසින් බෙන්ස් කාර් කියන අය ඉන්නවා. අපි නම් තාම යන්නේ මතක තබන්න බූරුව පිටිය. හොඳයි. ඉතින් සෙනෙහා සහෝදරයා සහෝදරිය මම මේ බෙන්ස් කාර් කියන්නේ අය අහනවා ඔබ කී දෙනෙක්ට මේ අනුත් එකාගේ දුක දැකලා ආශිර්වාදයක් වෙනවද? අන්න එහෙම වෙන කෙනා ඇත්තටම ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. අපේ දෙව්තිල්න සේවයෙන් අපි එහෙම අපිට පුළුවන් දේ අපේ ශක්ති ප්‍රමාණයෙන් කරනවා. සමහරට ඉහටත් තුනි අපි කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි නිහතමානී සතුටක් තිබෙනවා. දෙවියන් වහන්සේට මහිමය වේවා. මගේ සෙනෙහවන්තය අපි යාඥා කරන්න ඕන මොන විදියටද? යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ මතක තබා ගන්නට 17 වෙනි පදයේ 14 වෙනි පදයේ පොඩ්ඩක් කියවන්න. යෙරමියා 17 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි ඉඳලා කියව ගන්න 14 ඉක්මනින් යෙරමියා 17 13 වෙනි පදයත් 14 වෙනි පදය book of Jeremiah chapter 17 verse number 13 to 14 කුමක්ද එතන කියන්නේ? අවෝ ඊශ්‍රායල්ගේ බලාපොරොත්තු වූ ස්වාමීන් වහන්සේ ඔබව අත්හරින සියල්ලම ලැජ්ජාව මෙන්න මේ 2026 පාස් කියම එක දෙයක් කියනවා ජේසුව අත්තරින හැම කෙනාම ලැජ්ජ වෙනවා. ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන හැම දෙනාම ලැජ්ජ වෙනවා. සමන්තාව බෞද්ධෙක් හැටියට. හරි. බැඳලා හිටිය කතෝලික සහෝදරියා. එයාට දෙවියන් වහන්සේ අත ගැහුවා. මම කවදාවත් යට කිව්වේ නෑ තමන්ගේ ආගම වෙනස් කරන්න කියලා. නමුත් ඔහුම කැමැත්තෙන් කිව්වා මට ජේසුව අදහා ගන්න ඕන. මට හරි විදිහට ජේසුස් වහන්සේගේ ඒ මොනවාද ගැලවීමේ මාර්ගයේ ප්‍රවේශයට එමෙන්න කොටස්කරුවෙක් වෙන්න ඕන. උන්වහන්සේගේ සැබෑ සාක්ෂිකාරයෙක් වෙන්න ඕන. දෙවියන් වහන්සේ
ඔහුට කරුණා කරා. අදත් ඔහු හුස්ම ගන්නවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මෙන්න මේකයි කියන්නේ. මම මේ දැන් කියපු දේ වචනේ ඔප්පු කරනවා. හොඳේ. මෙතන කියන ඊළඟට මොකද්ද? මෙතන නැවත කියනවා මේ 20 26 මේ මොහොතේ හරි අදහරි අපිට බැන හරි යේසුස් වහන්සේ පිළිගත්තොත් විශ්වාස කරොත් ස්වාමින් වහන්සේ කියලා කවදාවත් ඔබ ලැජ්ජාටපත් වෙන්නේ නැහැ. මොකද ජේසු ආගමක් නෙවෙයි. උන්වහන්සේ මතක තබා ඔබගේ ජීවණයට එහෙම නැත්නම් ස්වර්ගයට පාර. එහෙම නැත්නම් ඔබ මරුණාන් පස්සේ මෙන්න මතක තබා ගන්න ඒ මරණයෙන් එහා අලුත් ජීවිතය දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අල්ලා දෙවිය නෙවෙයි. මතක තියාගන්න අල්ලා දෙවිය දෙන්නේ ගෑනු කන්‍යා 72 න්. ඉතින් මතක තියාගන්න අපිට එකක් දෙන්නේ නැහැ. මොකද ඔක්කොම අවයව කපලා ගන්න දෙන්න. ඉතින් හොඳට මතක තියාගන්න ස්වාමින් වහන්සේ පමණයි මොකද්ද දෙන්නේ අපිට දෙන්නේ මොකද්ද? මොනවද දෙන්නේ? ලැජ්ජාව නෙවෙයි සතුට දෙනවා. ප්‍රීතිය දෙනවා. උතුරයන් ප්‍රීතිය දෙනවා. ඊළඟට බලන්න 14 වෙනි පදයේ කුමක්ද කියන්නේ? ස්වාමින් වහන්සේ මට සුව වෙන පිණිස මා සුව කළ මැනව. ඔන්න මම සමාන්තර කිව්වාද? මට සුව වෙන පිණිස මා සුව කළ මැනව. නැවත කියනවා මා ගැලවෙන පිණිස ඔබ මා ගැලෙව මැනව. මක් නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය. ආමේන්. ඊළඟට මතක තියාගන්න ඔහු ස්වාමින් වහන්සේගේ වචනේ කොයිද කියලා තමත් අහහා ඉන්නවා. වචනේ අපි ළඟයි. මොකද ඒක ජීවමාන අප තුළ පවතිනවා. මේක තමයි සත්‍ය. ඉතින් මගේ සෙනෙහවන්තය අපි ගීතිකා ගායනා කරා. මොනවද දන්නවද? පෙම් කරන්න එකිනෙකාට සුහද සොයුරු ප්‍රේමයෙන් දිවිගෙවන්න එකමුතු වී සමිඳුන් තුල සාමයෙන්. එතන එකක් තියෙනවා මේ උදය හවා දෙවිඳු යදුම නම් අතපසු නොකරන්න අසරණයන් පිහිට පතන විට පිලිසරණය වන්න. අසරණයෙක් පිහිට පතනකොට අසරණ සතෙක් කන් ඉල්ලනකොට ඉල්ලන්නේ නැතුව වෙන්න පුළුවන් ඒගොල්ලෝ බලන් ඉන්න පුළුවන්. ඒ ඇයට ඒ දේ දෙන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ. උදය හවා දෙවියන් වහන්සේ නමස්කාර නොකර ඉන්න එපා. අපි දන්නේ කොහොමද නිදාගන්න ගියන් පස්සේ මැරෙයිද කියලා. මොකද හුස්ම ඇති ඔය එක එක ආගම් කට්ටියට නෙවෙයි. අනිකුත් ආගම් වල අයට නෙවෙයි හුස්ම ඇති. කිසිම ආගම් කතරුවේට නෙවෙයි හුස්ම ඇති. මගේ බය නැතුව කියන ඕන කෙනෙක්ට. හුස්ම ඇති දෙවියන් වහන්සේට පමණමයි. ඒක දෙන්න හෝ ගන්ට හෝ බලය තිබෙන්නේ උන්වහන්සේගේ අතේම. උන්වහන්සේ කියන ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ. ඒ නිසා නුඹලා සමග මම ලෝකාන්තිමය දක්වා සිටිමි. ඒ නිසා යේසුස් වහන්සේ පැමිණීම දක්වා උන්වහන්සේ අපව ආරක්ෂා කරන දේවතාත්තා. ඉතින් 20 26 ඔබගේ ජීවිතයේ පාස්කුවක් කරගන්නට ඒ මුල සම්පූර්ණ පසුගිය අතීතයේ ඒක පහු කරලා මතක තබාන අලුතෙන් ගමනක් යන්න ඒක තමයි ඔබට සැබෑ පාස්කුවක් වෙන්නේ. ඒක තමයි ඔබ ජේසුස් වහන්සේ සමග ජීවමානව අත්දකින්න පාස්කුවක් වෙන්නේ. අන්න එහෙම කරන කෙනා කවදාවත් ආත්මිකවත් ශාරීරිකවත් මානසිකවත් පීඩනයටවත් ලැජ්ජාවටවත් පත් වෙන්නේ නැහැ කියලා මම කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සෙනෙහවන්තය. ඒ නිසා උන්වහන්සේගේ වාක්‍යය කියන්නේ මොකද්ද? උදේ හවස නම් උන්වහන්සේ නමස්කාර නොකර ඉන්ට එපා. ප්‍රශ්නයක් එනකන් ඉන්ට එපා. උන්වහන්සේට කෑ ගහන්නට. ඒ ප්‍රශ්නය මොකක්ද කියලා වුණත් ප්‍රශ්නයක් නෙවෙයි දෙවියන් වහන්සේට. ඒක මහලෝ කන්දක් වුණත් දෙවියන් වහන්සේ පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒක කෙන්දක් බවට පත් කරන්න. ඒ තමයි අපි කතා කරන්නා වූ දේශනා කරන්නා මේ යේසුස් වහන්සේ. මගේ සෙනෙහවන්තය බලන්නකෝ මේ බයිබලයේ ගීතාවල 121 ඒ ගීතාවල 121 කියන කලින් දෙවෙනි වචන දෙයක් මම කියන එකක් තමයි the power of the resurrection of God. I am the Christ. එතකොට දෙවෙනි එක තමයි empty tomb. දැන් මොකක්ද උනේ? හිස්සු සොහොනක්. ඒ සොහොනෙන් මතක තබා ගන්නට ඇවිල්ලා ඒ උන්වහන්සේ ගෝලබාලයෝ මේ දේහය අරගෙන මිනිහ හොරකම් කරා කියලා කියන්න කියලා ඉගන්නලා රටේ නායකයා මතක තබා ගන්නට එදා ගෝලබාලන්ට සල්ලි දුන්නා, මිල මුදල් දුන්නා. ජේසුස් වහන්සේ මලුන්ගේ නැගිට කියන බොරුවක් ඒක වෙන් ප්‍රචාරයෙන් දෙන්න එපා. කියපන් අන්නුන්ගේ ගෝලිය ඇවිල්ලා ඒ මිනිහ හොරකම් කරන් ගියා කියලා. මෙතනදී මොකක්ද උනේ? දේවදූතෙක් සාක්ෂි දරනවා. මග්දලේ මාරිය ඇතුළු කණ්ඩායමට පෙනෙනවා. ගෝලයන්ට දර්ශනය වෙනවා. හිස්සුනා සොහොනක්. සෙනෙහවන්තය. කවුද කියලා සොහොන් බිමක් අයිති කරගන්නේ?
කවුද ගිහිලා අයිති කරගන්නේ? අපි සොහොනක් බඳුයි මතක තබා ජේසු නැති ජීවිතය හරියට සොහොනක් වගේ. ජේසු ඉන්නා ජීවිතය හරියට මතක තබා ගන්න ස්වර්ගය වගේ. ස්වර්ගයේ තිබෙන්නේ ප්‍රශංසාව. ස්වර්ගයේ තිබෙන්නේ මහිමය. ස්වර්ගයේ තිබෙන්නේ තේජස. අතන තියෙන්නේ මොකද්ද? ඇඬීම හැමදාම අඬනවා. කන් තිබුණත් එකයි මුඩ නැතත් එකයි. මතක තියාගන්න. හොඳට මතක හැම වෙලේම අඬනවා. ගෙදර හැමදාම ෆයිට්ස්. ගෙන හැමදාම සටන්. ඇයි? හැමදාම ભેද. ඇයි හේතුව? තමන්ගේ ජීවිතේ missing person, the most important is missing in your life. The most important person is missing in your life. Who is he? Jesus, the Lord Jesus. අපි ළඟ එයා ඉන්නවා. අපි missing සෙනගක් නෙවෙයි. අපි found සෙනගක්. අපි හමු වුණා සෙනගක්. මතක තබන්න. අයි බලවත් වූ සෙනාවක්. මතක තබන්න. හොඳට මතක තියාගන්න. We lost, now we found. Whom? By the good grace of the Almighty God. ඔබට සුබ පාස්කුවක්. ජේසු පිටයි පියාගේ පුත්‍රයන් ශුද්ධාත්මයන්ගේ නාමයෙන්.